හැම කෙනෙක්ම මේ මොහොතේ අධි ආරක්ෂිත දිව්‍යමය ශ්‍රී රුධිරයේ යාඥාවට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැවත වාරයක් පිළිගනු ලබනවා. මේ යාඥාවට ඔබ ඇදහිල්ලෙන් සවන් දෙන්න අවසන් වනතුරු කිසි විටකත් යක්ෂයාට ඉඩ දෙන්නට එපා. මේ යාඥාව අතරමඟ නතර කරන්නට. ඔබේ හාස්කම අද මේ යාඥාව තුළින් ඔබට අනිවාර්යෙන්ම ස්වාමින් වහන්සේ නිදහස් කරන්නට සූදානම්. එසේනම් ඒ මහා බලගතු ජීවමාන ඒ සර්වබලධාරී ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ මහත් වූ රුධිරය කරුණු කොටගෙන අපි සූදානම් ඔබ සමග යාඥා කරන්නට. මේ මොහොතේදී ඔබේ හදවත විවෘත කරන්න ස්වාමින් වහන්සේ අද දවසේ ඒ උන්වහන්සේගේ ශුද්ධ ලේ කරුණු කොටගෙන ඔබේ ජීවිතයට මහත් පුදුම දේ කරන්නට යනවා. හලලූයා. ප්‍රශංසා වේවා, ගෞරව වේවා, මහිමය වේවා ස්වාමිනී. හලලූයා. හලලූයා. යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 4 වන පදේ සඳහන් කරනවා, සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙක් යැයි අපි සිතමුව. 5 වන පදේ සඳහන් කරනවා, නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී ඇත. හලලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ දරාගත්තේ අපේ දුක. එසේනම් මේ යාඥාව අසන ඔබේ සියලු දුක් පීඩාවන්, ඒ සියලු දුක් ගැට උන්වහන්සේගේ ඒ අමිල වූ පූජාව වන ඒ කල්වාරිය සිදෙහිලු ඒ අමිල වූ උත්තම පූජාව තුළින් අද දවසේදී ඔබේ ජීවිතයේ පීඩාවට, අද දවසේ ඔබේ ජීවිතයේ ඒ ඔබට ප්‍රශ්න ගෙන දෙන ඒ සියලු දුක් කරදර දුරු වෙන්නට යනවා. හලලූයා. ඒ ශ්‍රී ලේවල බලයෙන් ඒ මහා පවිත්‍ර බලවත් වූ ඒ උත්තම පූජකයාණන්, හලලූයා, ඒ උත්තම බැටළු පූජකයාණන්, ඒ බැටළු පැටවාණන් වන ඒ ක්‍රිස්තුස් වහන්සේ අද ඔබට අත ගසන්නට යනවා. උන්වහන්සේ ඔබේ සියලු දුක කරදර වලට ඔබට සහනය දෙන්නට යනවා. ඒ මහා ශ්‍රී බලගතු රුධිරය කරුණු කොටගෙන, ඒ මහා බලගතු රුධිරය කරුණු කොටගෙන ඔබේ සියලු අයතුකම්, ඔබේ සියලු ඒ අමාරුකම් උන්වහන්සේ මේ මොහොතේදී ඔබේ ජීවිතෙන් ඔබේ පවුලෙන් හලලූයා නිදහස් කරන්නට යනවා. නිදහස් කරන්නට යනවා. හලලූයා. ඕ ශ්‍රී ලේවල බලේ කරුණු කොටගෙන ඒ අමිල වූ මහා බලවන්ත දිව්‍යමය අනුග්‍රහික ලේ තුලින් ස්වාමී වහන්සේ දැන් අත ගසන්න ස්වාමිනී. මේ අසන්නා වූ ජීවිතයට අත ගසන්න ස්වාමිනී. බලවන්ත ස්පර්ශය, ඒ ගිනිමය ස්පර්ශය, ඒ ස්වර්ගීය ස්පර්ශය මේ මොහොතේදී හිසේ සිට දෙපතුල දක්වා ස්වාමිනී සෑම නාර දමනි ශිරා මැද්දේ ඔබ වහන්සේ ඒ ශ්‍රී රුධිරය කරුණු කොටගෙන ස්වාමිනී ඔබ වහන්සේ දැන් මේ ශරීරය අත ගසන්න පියාණනි. අත ගසන්න ස්වාමිනී. හලලූයා. ප්‍රශංසා වේවා, ගෞරව වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබගේ අනුග්‍රහය අප මැද්දේ තිබෙන නිසා ස්තුති කරනවා. මගේ දෙවියන් වහන්සේ ඔබගේ ලේ කරුණ කොටගෙන අපි හැමෝටම නිදහස තිබෙන නිසා ස්තුති කරනවා. අද මේ කාලේ ඔබ වහන්සේම අපට පිහිටවමින් මඟ පෙන්වන නිසා ස්තුති කරනවා ස්වාමී. ජේසුගේ ලේ අපට ජය තිබෙනවා. ජේසුගේ ලේ තුලින් අපගේ ජීවිතේ නිදහස තිබෙනවා. ජේසුගේ ලේ කරුණ කොටගෙන අපි හැමෝගේම ජීවිතය නිදහස් වෙලා උන්වහන්සේ තුල අපි වර්ධනය ලබා ගන්නවා. රබකසුජෝ රබබබබබබ
Rebaka Sujomore Akalamandu Rababa. Jesuni Amogi Data Bibara Benova Swami. Over Hansi Karunava, Upper Monday, Upper Paula to Nidahas, with the Salasua Manava. Jesuni Omagale Karnakotagena, Upper the Upper Paula, the Araksha, Sas Sudikarama, Devi Piarani. Jesu के नाम में चाहे थी मेरा जेसु के नाम में अब सिरुद्रावन दिदास थी मेरा वादा में खाले तुल राबा का सुतो मोरा हालेलुया रिबारा संकलरा बला मशिया हालेलुया हालेलुया उन्वහන්සේ තම ඒක ජාතික පුත්‍රයා දෙන තරමට ඔබට ප්‍රේම කරා දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා දෙන්නට තරම් ඔබව වටිනා පුද්ගලයෙක් ලෙස සැලකුවා. ඔබේ ජීවිතේ ඔබට දැනෙනවා නම් ඔබ වටින්නේ නැහැ. ඔබ අසාර්ථකයි කියලා. නමුත් මේ ආඥාව තුළ උන්වහන්සේ මඟ පෙන්වනවා. ඔබ අසාර්ථක නැහැ. ඔබ පරාජිත නැහැ. ඔබට ස්වාමින් වහන්සේ සිටිනවා. උන්වහන්සේ කුරුසයට ගියේ ඔබව නිදහස් කරන පිණිස. උන්වහන්සේ කුරුසේ ශාපයක් ලෙස මරණයට පත් වුණේ ඒ බියවස්ථාවේ ශාපය නිදහස් කරමින් ඔබට ගැලවීම නිදහස් කරන පිණිස. හලලූයා. ගලාති 3 වන පරිච්ඡේදයේ 13 වන පදයේ සඳහන් කරනවා. ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී වියවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. හාලලූයා. මනුෂ්‍යයා පාපයට වැටෙන සුළුයි. මනුෂ්‍යයා බෙලහීනයි. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාංශික ස්වරූපයෙන් ඒ ස්වර්ගයේ සියලු ඔටුනු තොරතුරු හැර දමා මේ ලෝකයට පැමිණ ඒ රුධිරය ඒ කටුක වූ ඒ කුරුසය දරාගෙන ඒ කුරුසය මත දිවි පුදමින් ඒ සියල්ල සිදු කළේ ඔබගේ ඒ සියලු ශාප නිදහස් කරන්නට. හලලූයා. ඔබ පසුපසින් ආවා වූ ඒ සියලු පරම්පරාගත ශාප ඒ සියලු යක්ෂයාගේ මලපත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී පොඩි කර අවසන්. උන්වහන්සේ ඒ සියල්ල කුරුසේදී විනාශ කර අවසන්. එසේනම් මේ මොහොතේදී ඔබ ධෛර්යමත් වන්ට. උන්වහන්සේ යක්ෂයාගේ හිස පොඩි කර අවසන්. උන්වහන්සේ මේ ලෝකෙන් ජයගෙන අවසන්. උන්වහන්සේ මේ ලෝකේ මරණය පරාජය කරපු එකම ජීවමාන දෙවිඳුන්. උන්වහන්සේ මනුෂ්‍ය ස්වරූපෙන් පැමිණ 3 වෙනිදා උන්වහන්සේ මනුෂ්‍ය ස්වරූපෙන් පැමිණ කුරුසපත් වී 3 වෙනිදා උන්වහන්සේ මරණය පරාජය කරමින් පාතාලේ යතුරු බල සහිතව උන්වහන්සේ ජීවමානව මේ මොහොතේ උන්වහන්සේ ඒ සිංහාසනයේ දකුණු පාර්ශ්වයේ දෙවියන් වහන්සේ සමග ස්වර්ගයේ සිටිනවා. හලලූයා. උන්වහන්සේගේ රුධිරය ඒ මහා බලගත් රුධිරය ඒ සියලු යක්ෂ ආත්ම දුරු වෙන්නා වූ රුධිරය ඒ සියලු අනවින බන්ධන කොඩි වෙන දුරු වෙන්නා වූ රුධිරය ඒ ශ්‍රී රුධිරය සෑම රෝග පීඩා දුරු වෙන්නා වූ ඒ රුධිරය ඒ ශ්‍රී රුධිරය ඒ අමිල වූ රුධිරය මේ මොහොතේදී ඔබේ ජීවිතයට නිදහස් කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී මේ අසන්නා වූ ඒ ජීවිතවල තිබෙනා වූ මේ අසන්නා වූ මේ ජීවිතයේ තිබෙනා වූ ඒ සියලුම යක්ෂ බලවේග අන්ධකාර බලවේග සියලු පෙරේත බලවේග සියලු හදි හුනියන් සියලු පිල්ලි සියලු දෙහි කැපීම් සියලු නූල් පැන්නීම් සියලු වැලි පැන්නුම් ඉරි පැන්නුම් ඒ සියලු ස්වාමී පොල් ගැසිලි ඕ රමශිකලමසන්තේ ඒ සියලු හුනියන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ අසන්නා වූ මේ ජීවිතයට විරුද්ධව කර තිබේද? යම් තැනක ස්වාමිනී තහඩුවල මේ අසන්නා වූ පුද්ගලයාගේ නම ලියා තිබේද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ දැන් ඒ සියලු යක්ෂයාගේ බල යලාසේ
පාත පොළව යට ක්‍රියා කරන්නා වූ ඒ සෑම අන්ධකාර අඳුරු බලවේග, ඒ සියලුම අන්ධකාර බල මුලාදෑනින්ගේ ඒ සියලුම සැලසුම් දැන් මේ මොහොතේදී මේ අසන්නා වූ ජීවිතයට විරුද්ධව ක්‍රියා කරන ඒ සියලුම ශාප ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරය කරුණු කොටගෙන මේ දැන් නිදහස් වේවා. නිදහස් වේවා. name of Jesus. නිදහස් වේවා. Jesus. Jesus වහන්සේගේ නම. Hallelujah. Jesus වහන්සේගේ කරුණ කොටගෙන අද දවසේ අපට වහන්සේගේ උතුම් නාමයට වේවා. Hallelujah. ගෞරව වේවා දේවයානි වහන්සේගේ මහත් වූ කරුණාව ගැන ස්තුති කරනවා ස්වාමීනි ප්‍රශංසා වේවා. Hallelujah. 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 प्रशंसा वेवा सर्व बलदारी देवयानी वහන්සේගේ උතුම් නාමයට ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා స్తుති ස්වාමී ප්‍රශංසා. හලෙලූයා. ගෞරව නමස්කාර වේවා දෙවියන්නි. స్తుති ස්වාමී ප්‍රශංසා වේවා. ගෞරව නමස්කාර වේවා ස්වාමීනි. මේ සියලු අධිහෝනියම් ස්වාමීනි ඔබ වහන්සේගේ බලයෙන් ඔබ වහන්සේගේ ආත්මයෙන් සියලු බල සියලු හෝනියම් වල බල ස්වාමීනි මේ ආඥාවාන හැම කෙනෙක්ගේම Jesus වහන්සේගේ නාමයෙන් මේ විදේවා දෙවියන්නි ස්වාමීනි පහවේවා. කිසිම හෝනියමකට කිසිම යක්ෂ ආත්මයකට ස්වාමීනි ඔබ වහන්සේගෙන් බේරෙන්න බෑ. ඒ සියලු හෝනියම් සියලු අධිහෝනියම් ස්වාමීනි පහ කරලා දමනවා දෙවියන්නි. හලෙලූයා. ප්‍රශංසා වේවා. ගෞරව වේවා දෙවියන්නි. උතුම් නාමයට ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. යේසුගේ ලේවල බලයෙන් ස්වාමීනි ඔබ වහන්සේගේ ලේවල බලයෙන් ස්වාමීනි සියලු අධිහෝනියම් වල බල බිඳිනවා දෙවියන්නි. ස්වාමීනි ඔබ වහන්සේගේ උතුම් නාමයට ප්‍රශංසා වේවා. ගෞරව වේවා දෙවියන්නි. ස්වාමීනි ප්‍රශංසා වේවා. හලෙලූයා. වහන්සේගේ දිව්‍යමය වචනේ සඳහන් කරනවා 7 වන පදයේ ඒ ප්‍රේමවන්තයාණන් තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේඛන කොටගෙන අපේ මෙදීම වෙන අපේ වරද වලට කමාව අපට ඇත්තේය. හalleluya. ඔබේ ජීවිතේ ඔබ මොන වැරද්ද කරත් ඔබේ ජීවිතේ ඔබ මොන පාපයක ශාපයක හිර වෙලා තිබුණත් මේ අසන මේ මොහොතේදී මේ යාඥාව අසන මේ මොහොතේදී ඔබ විශ්වාස කරන්ට ඒ ජීවමාන රුධිරය තුලින් ඔබේ ජීවිතයට ඒ අවශ්‍ය පව්කමාව ලැබෙනවා. ඔබේ සියලු වරද සියලු පාපයන් සියලු අධර්මිෂ්ඨකම් වලට උන්වහන්සේ ඔබට සමාව දෙනවා. උන්වහන්සේගේ ශ්‍රී රුධිරයේ බලය කිව නොහැකි තරම් ඉතා අනර්ගයි. වචන වලට සීමා කරන්නට බෑ. වචන වලින් එය හඟවන්නට බෑ. ඒ තරම් ඒ ශුද්ධ වූ අමිල වූ ඒ රුධිරය තුල මහා බලයක් ගැටවී තිබෙනවා. සියලු මනුෂ්‍යයන්ගේ රුධිරය පෞකාරී ස්වභාවයට තිබුණත් ඒ මනුෂ්‍ය පුත්‍රයාණන් කිසිදු පාපයක් නොකරපු නොකැලැල් බැටළු පැටවාණන් ඒ නොකැලැල් බැටළු පැටවාගේ ඒ ශ්‍රී රුධිරය අද ඔබට බලගෙන දෙන්නට යනවා. අද ඔබගේ පාපවලට ඔබට නිදහස දෙන්නට යනවා. හලෙලූයා. ඔබට අලුත් ජීවිතයක් දෙන්නට යනවා. ඔබගේ ජීවිතයේ වැරදුණු තැන්වලට උන්වහන්සේ ඔබට හොඳ සහායක් අත්විවරමක් වෙන්නට යනවා. හලෙලූයා. හලෙලූයා. ඔබ විශ්වාස කරන්න මේ මොහොතේදී. ඔබ විශ්වාස කරන්න මේ මොහොතේදී. උන්වහන්සේට කියන්න ජේසුනි මට සමාව දෙන්න. මං කරපු වැරදි වලට මට සමාව දෙන්න කියලා මේ මොහොතේදී ඔබේ මුඛය ප්‍රකාශ කරන්න. ජේසුනි මට සමාව දෙන්න. ජේසුනි මගේ වැරදි වලට මට සමාව දීලා ඔබගේ කල්වාරි රුධිරයෙන් මේ මාව සෝදන්න කියලා ඔබ ප්‍රකාශ කරන්න මේ වෙලාවේ. හලෙලූයා. උන්වහන්සේ සියල්ල දකිනවා.
උන්වහන්සේ සියල්ල දන්නවා. උන්වහන්සේ ඔබේ ජීවිතේ වුණා වූ සියලු දේ දකිනවා. උන්වහන්සේ ඔබේ ජීවිතේ වුණා වූ සියලු දේ දකිනවා. ඔබේ ජීවිතේ ඔබ විඳා වූ සියලු දුක් ගැට උන්වහන්සේට පේනවා. ඔබ තනි නැහැ. උන්වහන්සේ කුරුසයට ගියේ එවැනි පෞකාරයන් ගලවන පිරිස, එවැනි අමාරු කමෙන් ඉන්නා වූ මිනිසයන්ට සුවේ නිදහස් කරන පිරිස. හලෙලූයා, හලෙලූයා. ඒ උත්තම පූජකයා ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. අද ඔබට මිදීම තිබෙන්නේ උන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන්. හලෙලූයා. ඔබ අමතක කරන්න එපා. උන්වහන්සේ ඒ මහා කටුමුදුන හිසේ දරාගෙන ඒ මහා උල්කටු ඔළුවේ ඒ හිස කසාරු කරගෙන යද්දී ඒ රුධිරය, ඒ ගැලුවා වූ රුධිරේ අද ඔබගේ මානසික ඒ සියලු ප්‍රශ්න කාරණා, ඒ සියලු මනසට වද දෙන සියලු ඔබේ අමාරුකම්, ඔබට තිබෙනා වූ සියලු රෝග ජේසුස් වහන්සේ දුරු කරන්නට යනවා. මේ මොහොතේදී ශ්‍රී රුධිරෙන් දුරු වෙන්නට යනවා. ඒ වගේම ඔබ අමතක කරන්න එපා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් තමයි උන්වහන්සේගේ දෑන් ඒ පාද සිදුරු කරගත්තේ. ඔබව නිදහස් කරන පිණිස, ඔබව තව දුරටත් ඒ යක්ෂයාගේ දම්වැල් වලින් නොතබා ඒ සියලු විලංගු වලින් ඔබව මුදා ඔබව නිදහස් කරන පිණිස උන්වහන්සේ ඔබව මිලදී ගත්තා. ශ්‍රී රුධිරේ කරුණු කොටගෙන, ඒ ශ්‍රී අමිල රුධිරේ කරුණු කොටගෙන උන්වහන්සේ ඔබව දරුකමට මිලදී ගත්තා. ඒ අබ්බා පියාණන් වහන්සේ අද ඔබට ආශිර්වාද කරන්නට යනවා. O rabaka santo lo romo shikara mama mama mama. Hallelujah, hallelujah. Swami ඔබගේ කරකවගෙන දවසේ අපි හැමෝගේම ජීවිතයට නිදහස එනවා කමතන. මගේ දෙවියන් වහන්සේ අපේ ජීවිතවලට නිදහස තිබෙනවා එකම ලේ ජේසුගේ ලේ පමණයි ස්වාමී. අද මේ කාලේ මේ අනාගත කාලය තුල වහන්සේගේ පාද පාමුලටම පැමිණෙනවා. ඔබ වහන්සේගේම කරුණාව මතේ නිදහස් කළ මැනව. අබ්බා පියාණනි පරම්පරාවෙන් එනවා වේ සිළුම දේ නිදහස් කරන්න පුළුවන් ජේසුගේ ලේවලින් පමණයි. මනුෂ්‍යයන් විසින් කළ ආ සියලු දේ නිෂ්ප්‍රභා කරන්න පුළුවන් ජේසුගේ ලේවලින් පමණයි. මගේ දෙවියන් වහන්සේ අපි දැන නොදැන කරපු පාප වලට සමාව ගන්න පුළුවන් ජේසුගේ ලේවලින් පමණයි. මගේ දෙවි පියාණනි අපේ ජීවිත, අපේ පෞල් ජීවිත අපි ඔබට බාර කරනවා. හලෙලූයා. රබකසුතුමුරේ කරමදුරා බකසිකිරිමි රබබබබබබ. ජේසුස් අපේ අපට විරුද්ධව කළා වූ හැමදේම අද දවසේ ජේසුගේ ලේවලින් අපි දුරු කරනවා. ජේසුනේ මේ දරුවන්ගේ උපකාරය ඔබයි. මේ දරුවන්ගේ අනුග්‍රහය ඔබයි. මේ දරුවන්ගේ නිදහස ඔබයි මගේ ජේසු. ඔබ වහන්සේම පිහිටවන්ට මේ අසන්නා වූ හැම කෙනෙක්ගේම ජීවිතවලට ඔබ වහන්සේ කතා කරන්ට, ඔබ වහන්සේ මඟ පෙන්වන්ට, ඒ නිදහස තිබෙන බව ඔවුන්ට හංගවන්ට මගේ ජේසු. ඔබ කතා කරන ජේසු, ඔබ මඟ පෙන්වන ජේසු. අද දවසේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ ආත්ම අනුභවය තුල මේ දරුවන්ව පුරවන්ට. රෙබකා සුතෝරා කලමදුරා බබබබබබබ. ජේසුනේ ඔබගේ දෑත බාර වෙනවා ජේසු. රබකා ජේසුගේ අපට ජය දෙනවා. රෙබකා සුතෝරා. Hallelujah.